පුළුවන් මං අන්නර කිව්ව පාක් එක තමයි මේ තියෙන්නේ. මේ පාක්කෙන් උඩහට වාහන වලට යන්න බෑ. මෙතනින් උඩහට යන්න වෙන්නේ ඔයගොල්ලන්ට පයින් දිගටම. ඉතින් අපි දැන් උඩහටම යම් බලන්න මේකේ. ආට වෙනදී පොඩක් ලොකු කන්දක් තියෙන්නේ. මං ඒ ටික පොඩක් වේගෙන් යවනවා. ඉතින් අපිට තව මේකේ දුක්සීල භික්ෂුන් වහන්සේලා 69ක් පහළට තල්ලු කරලා ඝාතනය කරපු කතාවක් එහෙමත් තියෙනවා. මම ආට එලෙන් විහාර ටික හරියදී විස්තර ගැන කියන්නම්. දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. අරට බලා ගන්න පුළුවන් අපි දැන් සෑහෙන උඩට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පරි 250 300ක් අතර ගානක් මේ ටිකේ තියෙනවා. ඒවට බලා ගන්න පුළුවන් අපි අර පල්ලෙහා පාරින්දල් තමයි ආවේ. වෙනවද ගොඩක් ලොකු දුරක් අපි උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මෙතන තියෙනවා චෛත්‍යයක් මේක ටිකක් දැන් මේ පරණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් නටබුන් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අර බලා ගන්න පුළුවන් උඩත් තනකොළ ඇවිලා ගස් කොළන් ඇවිලා තියෙනවා. ඉතින් මේ ලස්සන පරිසරයක් මේ ටිකේ තියෙන ටිකක් හොඳ එලිමහන් පරිසරයක් තියෙන්නේ මේ ටිකේ. මේ ටිකේ තමයි මේ ලෙන් විහාර ටික තියෙන්නේ. ඉතින් අර බලා ගන්න පුළුවන් මේ චෛත්‍ය ටිකක් අමුතු හැඩයක් තියෙන චෛත්‍යයක්. ඉතින් එහා පැත්තේ ලොකු ගල් ටිකක් තියෙනවා. මේ ටිකේම ලොකු ගල් පර්වත ටිකක් තමයි තියෙන්නේ මේ ටිකේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන සඳහන් කරලා තියෙනවා මේ ගල් දෙන ගැන විස්තරයක්. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වේ නැහැ මේ තියෙන හැම ගල් දෙනකම කටාරමඩ පල්ලෙහෙන් කොටලා තියෙනවා පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් පොඩි ලිපියක්. ඉතින් අන්නේ ලිපිය නිසා අපිට හිතන්න පුළුවන් මේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර තියෙන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂයේ මේක සංස්කරණය කරලා තියෙනවා කියලා අනිවාර්යෙන්. ඉතින් මෙහා පැත්තේ රතන තිබුණේ මේ ගල්ලෙන ගැන මම වඩේ ගල්ලෙන ගැන විස්තරයක් කියන්නම්. ඒ ගල්ලෙන ගාවට ගියාට පස්සේ අපිට මේ පැත්තෙන් පුළුවන් ඒ ගල්ලෙන් ටිකට යන්න. දැන් අපි ඒ ගල්ලෙන් ටිකට යන ගමන් තමයි ඉන්නේ.